ආයිබෝවන් ඔයාලා හැමෝටම මම මගේ YouTube channel එකට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. මේ YouTube channel එකෙන් ඔයාලා හැමෝටම පරිසරයේ සුන්දරත්වය අරගෙන ඉන්න මම උත්සාහ කරනවා. ඉතින් අපි ඉස්සෙල්ලාම මගේ ගෙවත්ත වටේ රවුමක් ගිහින් බලමුකෝ. මේ තියෙන ඇත්තටම ජම්බු පිරිච්ච ජම්බු ගහ. මේ අවුරුදු කාලේ ජම්බු කියන්නේ බහුල වශයෙන් හැදෙන පළතුරක්නේ. ඔයාලට තෝරන්නේ නම් ජම්බු ගෙඩියක රස බලන්න පුළුවන්. මිනිසා කියන්නේ පරිසරයේම කොටසක්. අපි පරිසරයට බද්ධ වෙලා ජීවත් වෙන තරමට අපේ පැවැත්ම යහපත් වෙනවා කියලා මම තදින් විශ්වාස කරනවා. ඒ නිසා පරිසරයට අපි හැමෝම ආදරය කළ යුතුයි. පරිසරය රැකගත යුතුයි. ඒ හැමෝම වෙනුවෙන් පණිවිඩයක් දෙන්න තමයි මේ YouTube channel එක මම ඇත්තටම ආරම්භ කරන්නේ. පරිසරයේ විඳින්න ඕනේ අපි. එතකොට පරිසරයේ ආරක්ෂා කරන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ කාමරංක. ඔයාලා හැමෝම දන්න රස පළතුරක්. ඒ වගේ මේක හොඳ ඖෂධයක් කාමරංක කියන්නේ. එතකොට අපි හැමෝටම මේ කාමරංක පැලයක් අපේ ගෙවත්තේ හිටව ගන්න පුළුවන්. ඉතින් මේ මගේ අලුතෙන් හදන නිවසට යන පාර දෙපැත්තේ තමයි කාමරංක ජම්බු තියෙන්නේ. ඔයාලා දැන් මේ දකින්නේ එළබඩු පැලයක්. ඉබේටම හැදුණු එළබඩු පැලයක්. මෙයා ගෙඩි ගොඩක් දුන්නා මේ එළබඩු ගහේ. ඒ වගේම මේ තියෙන්නේ ලස්සන පුංචි මිරිස් පැලයක්. එයත් කරල් පිරීලා ලස්සනට හැදිලා තියෙනවා. අපි හැමෝටම පුළුවන් මේ වගේ මිරිස් පැලයක් බිම නැත්තම් මේ වගේ බඳුනක හිටව ගන්න. බලන්න කිතේ ආයෙත් ලස්සන. ඊළඟට මම ඔයාලව එක්කයි යන්නේ කොස් ගහ ගාවට. ඇත්තටම මේ මගේ වත්තේ කොස් ගස් කිහිපයක්ම තියෙනවා. මේ ගෙඩි පිරිච්ච මේ ලස්සන කොස් ගහ මට ඔයාලට පෙන්වන්න ආසයි හිතුණා. අපි මේකට බත් ගහ කියලානේ කියන්නේ. කොස් ගහකට පුළුවන් ගමකටම කන්න දෙන්න. ඇත්තටම දාම් පෝෂදාහි ආහාර වර්ග රසක් නිෂ්පාදනය කරගන්න පුළුවන්, සකස ගන්න පුළුවන් එකක් තමයි කොස් ගහ. මේ තියෙන්නේ ගොරක ගහක්. ඇත්තටම මේව මම බේරගත්තේ හරිම අමාරුයි. මගේ අලුතෙන් හදන නිවස ඉදිරිපිට තියෙන මේ ගොරක ගහ කපන්න නැතුව බේරගත්තේ හරිම අමාරුයි. මේ බීටම හැදිච්ච තිබ්බටු ගහක්. හරිම ලස්සනට නිදහසේ හැදිලා තියෙනවා. මෙයත් ගෙඩි ගොඩාක් දෙන එයාගේ පාඩුවේ හැදිලා තියෙන මේ තිබ්බටු ගහ. ඉතින් මෙයාලා හැමෝම අපිට ආදරේ. පරිසරය අපිට ආදරේ. අපි තමයි පරිසරයට ආදරේ නැත්තේ. නිසා අපි කිසිම සාත්තුවක් නොකලත් සමහර ගස් අපිට ගොඩාක් දේවල් දෙනවා. මේ තියෙන්නේ මේ ඔයාලා කියන්නේ හීන්නාරම් කියලා. හීන්නාරම් කියනවා, ඇඹුල්නාරම් කියනවා, එක එක නම් වලින් කියනවා. රසවත් බීමක් හදාගන්න පුළුවන් මෙන්න මේ නාරං ගෙඩිය. ඉතින් මේකෙත් ලස්සන බලන්නකෝ. මේ විදිහට මගේ ගෙවත්තේ තියෙන ලස්සන දෙට හැදිච්ච ගස් ටිකක් ඉස්සෙල්ලා මම ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන අපේ තාත්තා හිටපු කෙසෙල් කන. එයාත් ඉතින් අවුරුද්දකට එකපාරක් දෙපාරක් අපිට රසම රස කෙසෙල් කනක් දෙනවා. ඊළඟට මේ මම හිටවපු බටු පැල. ඇත්තට මේකේ විශාල ප්‍රමාණයක් තිබුණා. දැන් දෙකක් ඉතුරු වෙලා තියෙනවා. යාළුවත් බටු කරල් ගොඩක් දුන්නා. මේ දෙන්නත් දැන් සරුවට හැදීගෙන එනවා. ඉතින් අපිට පරිසරය කියන්නේ අපේ හිත ගොඩාක් නිදහස් කරගන්න පුළුවන් තැනක්. පරිසරයත් එක්ක ජීවත් වෙන අපි හැමෝටම මානසික නිදහස, ඒ වගේම ආර්ථික ප්‍රතිලාභ වගේම වාසි රසක් හිමි කරගන්න පුළුවන්. ඒ නිසා මගේ අලුත් YouTube channel එකට ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. වගේම මාත් එක්ක රැඳිලා ඉන්න කියලාත් මම ආරාධනා කරනවා. එතකොට මගේ ජීවිත කතාව, මම කවුද, එතකොට අපි පරිසරයට තව කොහොමද දායකත්වයක් දෙන්න පුළුවන්, මේ හැම දේම මගේ YouTube channel එකකින් අලුත් විදියට අරන් එන්න
බලාපොරොත්තු වෙනවා. ස්තුතියි.